සුබ දවසක් වේවා මගේ යාළුවන්ට හැමෝටම. මම සම්පත්. මම මේ කතා කරන්නේ අලුත් වැඩකට මම මගේ විවේක කාලය යොදගන්න කල්පනා කළා. මම ඉන්නේ ඩුබයි වල. මගේ යාළුවෝ දන්නවා හැමෝම. මේ වෙලාවේ මම ඉන්නේ ඩේරවල. මම අද ඉඳලා අලුත් වැඩක් කරනවා. ඒ කියන්නේ ඩයරි එකක් ලියනවා. අපි දන්න විදිහට නම් ඩයරිස් හැමෝටම බලන්න බෑනේ. හැමෝටම කියවන්නත් බෑ. කාගේවත් ඩයරි එකක් තව කෙනෙකුට කියවන්න බෑ. ඒක රහසිගතයි, පුද්ගලිකයි. නමුත් මේ ඩයරි එක ඩිජිටල් ඩයරි එකක්. මේ ඩිජිටල් ඩයරි එක ඕනම කෙනෙකුට කියවන්න, ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. අද ඉඳලා දවසේ සිද්ධ වෙන විශේෂිත දේවල්, සතිය පුරා සිද්ධ වෙන විශේෂිත දේවල් මම මගේ ඩයරි එකේ පුරාම ලියනවා. ඒ මට ඉඩපාඩු ලැබෙන මොහොතන් වල. ඉතින් ඔයාලට පුළුවන් මගේ ඩයරි එක කියවන්න. මගේ ඩයරි එකේ තියෙන දේවල් බලන්න. මේක ඩිජිටල් ඩයරි එකක් නිසා කියවන්නත් පුළුවන්, අහන්නත් පුළුවන්. මේ ලියවන දේවල් කියවන්නත් පුළුවන්. අපි හම්බෙමු. ගොඩක් දේවල් මේ ඩයරි එකේ ඔයගොල්ලන්ට දැනගන්නට ලැබෙයි. එදිනෙදා ජීවිතයේදී මම මුහුණ දෙන ප්‍රශ්න ගැටලු වගේම අනෙකුත් අභියෝගයන් වලට මම මුහුණ දෙන්නේ කොහොමද? ඒ අභියෝග හරහා ඔයගොල්ලන්ගේ ජීවිතයට ඒවා ආදර්ශයක් ගන්න කොහොමද කියලා කියන කාරණාවත් මේ ඩයරිය තුලින්, මේ ඩයරියේ සටහන් වෙන දේවල් තුලින් ඕගොල්ලන්ට දැනගන්නට ලැබෙයි. ඩුබයි වල ඉඳලා ගොඩ දෙනෙක් YouTube channel කරනවා, vlog කරනවා. මේකත් එක්තරා vlog එකක්. නමුත් මම කැමතියි මේක ඩයරියක් විදියට හඳුන්වන්න, දිනපොතක් විදියට හඳුන්වන්න. ඒ හින්දා මම මේකට නම දැම්මා බණ්ඩාස් ඩයරි කියලා. බණ්ඩගේ ඩයරිය කියලා. මොකද මගේ නම බණ්ඩාරනේ. මට ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ මගේ යාළුවෝ කිව්වේ බණ්ඩ කියලා. ආදරේට. අදටත් බණ්ඩ කියලා කියන ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා. ඒ නිසා මම බණ්ඩගේ ඩයරි කියලා මේකට නම තිබ්බා. අපි බණ්ඩගේ ඩයරියෙන් ඕගොල්ලන්ට තව ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. අපි අලුත් පිටුවකින් අලුත් තොරතුරු ටිකක් එක්ක අපි හම්බෙමු. එහෙනම් බණ්ඩගේ ඩයරියත් එක්ක රැඳී ඉන්න, බණ්ඩගේ ඩයරිය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඒ සම්බන්ධයෙන් අදහස්, යෝජනා, චෝදනා ඉතාම ආදරෙන් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් බණ්ඩගේ ඩයරිය නුදුරු දිනයකදීම ඔයාලට කියවන්නට ලැබෙයි. ජය.